යන්නේ. ඉතින් අද තමයි අපේ බැච් ට්‍රිප් එක යන දවස. ඉතින් ඔයාලා වගේම ට්‍රිප් එකක් යනවයි කිව්වහම මාත් හරිම ආසාවෙන් ඉන්නේ. ගොඩක්ම ආසාවෙන් ඉන්නේ අද තමයි පළවෙනියටම මම පේරාදෙණිය කැම්පස් එක ඇතුළට යන්නේ. ඉතින් පේරාදෙණිය කියන්නේ ඔයාලා වගේම මම ආසම කරන යුනිවර්සිටි එකක්. යන පාරේදී මම දකින දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මුළු කැම්පස් එකම නම් අද දකින්න වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මේ යන්නේ අක්බාර් පාලමුඩින්. මේ පේන ගඟ මොකක්ද කියලා නම් ඔයාලා හැමෝම දන්නවා. මහා වැලි ගඟ. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. ඊට පස්සේ අපි මේ වූස් වල ළඟට එකතු වුණා. එතනදී පේරාදෙණිය කැම්පස් එකේ අයියලා අපිට උපදෙස් දුන්නා කොයි විදියටද අපි මේ ගමනේ යන්න ඕනි කියලා. මේ ගමනේදී ප්‍රධාන වශයෙන් නැවතුම් 3ක් හම්බ වෙනවා. පළවෙනියට අපහන්තාන ලොජ් එක, දෙවෙනියට තේවත්ත, අවසානයට හුලංකපොල්ල. ඔන්න එහෙනම් ගමන පටන් ගත්තා. මගෙදි පොදේ වගේ වහින්න ගත්තා. ඒ හින්දා රේන්කෝට් එකම අරන් යන්න අමතක කරන්න එපා. කිලෝමීටර්ස් 7ක් වගේ ගියයින් පස්සේ අපි පළවෙනි නැවතුමට ආවා. අර මං කිව්ව ලොජ් එක ළඟට. එතනදී තමයි අන්තිමටම වතුර පුරවන්න පුළුවන් තැන. ඒ වගේම ගිලන් රථයකට උනත් එන්න පුළුවන් මෙතනට වෙනකම් විතරයි. ඒ හින්දා මෙතනට ඇවිල්ලා ඔයාලා තීරණය කරන්න ඕනේ ඉස්සරහට මම යනවද නැත්නම් මෙතනින් මම නවතිනවද කියලා. ලස්සන පයිනස් යාය. දැන් අපිට ලස්සන තෘණ යායකින් හැදිච්ච මිටියාවතක් තමයි හම්බුනේ. ඇත්තටම මම නම් ආසම මේ විදිහට සැරින් සැරේට පරිසරවල් මාරු වෙන එකට. පස්සේ අපි ආවේ තේවත්තට. මතකයිනේ අපේ දෙවෙනි නැවතුම. මෙතනදී තමයි අපි අපේ දවල් කෑම එක කන්න ගත්තේ. කිසිම පොලිතින් කවරයක් දාන්න එපා කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එකට මම මාර විදියට ආසයි. අනේ මන්ද. මෙන්න මෙයාවයි දැක්කහම මට අක්කයි නංගි කියලාමයි හිතුනේ. ඔන්න දැන් අපි ඇතුල් වෙන්න යන්නේ බඹරවද එහෙම තියෙන කැලයක් ඇතුළට. මේකෙදී අපිට අයියලා උපදෙස් දුන්නා සද්ද කරන්න තහනම්. ඒ වගේම බඹරුව ආවොත් කන් දෙක වහගෙන පාත් වෙන්න ඕනේ. මේක නම් හරිම ලස්සන ගමනක්. ඇත්තටම ඔයාලත් අනිවාර්යෙන්ම යන්න. මේට නිතරම වහින හින්දා කූඩැල්ලෝ හිම ටිකක් වැඩි. ඒ හින්දා කූඩැල්ලොන්ගෙන් ආරක්ෂා වෙන්න ඔයාලට පුළුවන් යද්දී ඩෙටෝල් වතුරට දුම්කොළ ටිකක් එහෙම දාලා ලුණු කැටු ටිකක් එහෙම වැඩිපුර දාලා හොඳට සාන්ද්‍රණය වැඩි වෙන්න හදාගෙන ඒ දියර එක ඔයාලගේ කකුලට ස්ප්‍රේ කරන්න. ඒ වගේම ඔයාලා ඔයාලගේ කලිසමේ යට කොටස මේ විදියට මේසෙකින් යට කරගන්න. එතකොට බැරි වෙලාවත් කුඩලු නැක්කොත් ඔයාලට හානියක් වෙන්න කලින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඔන්න දැන් නම් අපි අපේ අවසාන නැවතුම හුලංකපොල්ලට ආවා. ටන්ටටන්. මෙතනට ආවහම
අර ආපු දුර කොහොම අමතක වෙලා යනවා. හරිම ෂොක් අනේ ඇත්තමයි. හුලං කපල්ලේදී තමා බැච් ට්‍රිප් එකක් ආවම බැච් ෆොටෝ එක ගන්නෙ. ඉතින් අපි මේ හැමෝම බලන් ඉන්නේ බැච් ෆොටෝ එක ගන්නකම්. හුලං කපොල්ල ළඟින් පස්සේ තව චුට්ටක් දුර කන්ද නැග්ගොත් ඔයාට මේ වීව් එක බලාගන්න පුළුවන්. හන්තාන කියන්නේ කඳු මුදුන් 7ක එකතුවක්. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි කන්ද බහින්න පටන් ගත්තා. ඔන්න ඔහොම මං යද්දී මට මේ වසවර්තයෝ ටිකව හම්බුණානේ. ඔයා මේ ආරංචියක් ආවා බස් එක පෙරලෙන්න නැටෝ කියලා. ඔව් පෙරළුණා. ඒක පාරක් පෙරළුණා කඩු ගන්න ආවයිද බස් එක පෙරළුණා. ඒක වෙන බස් එකක පාරේ බස් එකක තමයි යාවේ. පොඩි කේස් එකක් වුණා සෝරි සමාව වෙන්න බස් එක. ඒ අපේ මම පෙරලන්නේ නිවුස් channel එක. මම දැනන්නේ ඉතින් රිදන කකුල් දෙක අපි යනවා. අපි නැග්ගනේ වහින්න නැගුණාසක් අනේ. ඔය කියවන බොරුත් අහගෙන අපි ඉතින් හිමින් පල්ලෙහාටම ආවා. දැන් නම් ලොග් එකේ අවසානෙටම ඇවිල්ලායි තියෙන්නේ. තව ඩිංගින් අමතක වෙනවා. අපි පල්ලෙහාට බහැලා ඉවර වෙද්දී හවස 6 වගේ වුණා. නගින්න වෙලා ගියාට බහින්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. ගමන නම් ෂෝක්. මං ඔයාලට කියන්නේ අනිවාර්යෙන්ම යන්න. ඔයාලා මේ වගේ වීඩියෝස් තව බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරන්න. තව කමෙන්ට් එකකුත් දාන්න. like උත් කරන්න. එහෙනම් ආයෙත් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මං ගිහින් එන්නම්. bye.